කොහොමද ඉතින් ඔයාලා ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා. ඉතින් අද චුටි රීඩින් එකක් අරන් ආවා. හදිසිය අරන් ආපු රීඩින් එක. මම දැනටමත් කාඩ් තෝරන් ඉවරයි. මම මේ කියන දේවල් ඔයාලට ගැලපෙනවා නම් විතරක් ඔයා මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. ඔයාට මේ පහුවන දවස් 3 ඇතුළත කාගෙන් හරි හිත රිදීමක් වුණා නම් මම කියන්නේ ඔය සාමාන්‍ය යාළුවෙක් මොන හරි පොඩි දෙයක් කියලා චූටි දෙයක් අර සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමේ ලොකු හිත රිදීමක් සමහර විට ඔයා නොකරපු වැරද්දකට වැරදිකාරයෙක් කරලා නොකියපු දෙයක් කිව්වා කියලා එහෙමක් නැත්තම් ඔයා ගොඩාක් විශ්වාස කරපු ආදරය කරපු කෙනෙක් හිත රිදෙන්න දෙයක් කරා වගේ අන්න ඒ වගේ ගොඩක් හිතට දැනෙන්න හිත රිදෙන දෙයක් වුණා නම් පහුගිය දවස් 3 ඇතුළත ඒ වගේම ඔයාගේ සුරතලෙක් විදියට ඔයා හදන්නේ කුරුල්ලෙක් නයි කවුරු හරි කුරුල්ලෙක් නම් ඔයා හදන්නේ මේ රීඩින් එක ඔයාට කියන්න ඕනේ මේ වෙලාවේ ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ මෙරුන් පාට රෝස පාට කළු පාට මේ තුනෙන් එකක් හරි තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට මේ තුනම තියෙන ඇඳුමක් නම් ඔයා ඇඳන් ඉන්න ඔයාට ගොඩක් මේ රීඩින් එක ගැලපෙනවා. ඒ වගේම මේ කියන ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඔයාට ගැලපෙනවා නම් ඒත් ඔයාට මේ රීඩින් එක ගැලපෙනවා. ඒ වගේම එකක් හරි ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගැලපෙනවා. හැබැයි ගොඩක් ගැලපෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයා දැන් මෙහෙම ඉස්සරහ බලද්දී සුදු පාට මොකක් හරි රෝස මලක් හරි මොකක් හරි මලක් ඒක ඇත්ත මලක් වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන් ෆොටෝ එකක් වෙන්න පුළුවන් මෙහෙම ඉස්සරහ බලද්දී ඔයාගේ වටේ තියෙනවා නම් ඒ වගේම අද දවසේ ඔයාට කරගන්න බැරි තරම් වැඩ කන්දරාවක් එක ඔයාගේ ඔළුව පිරීලා නම් මේ රීඩින් එක ඔයාට ඊළඟ මොහොතේ මොකද්ද කරන්න කීකේ හිත නම් දැන් ඉන්නේ මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට. ඉතින් මේ දේවල් ටික ඔයාට ගැලපෙනවා නම් ඔයා මේ රීඩින් එක එකක් හරි ගැලපෙනවා නම් මේ රීඩින් එක ඉස්සරහට බලාගෙන යන්න. මේකෙන් එකක්වත් ගැලපෙන්නේ නැත්නම් ඔයාට නෙමෙයි මේ රීඩින් එක. ඉතින් අපි බලමු විශ්වයෙන් ඔයාට ලැබෙන පණිවිඩ මොනවාද මේ විශේෂ පණිවිඩ ටික කියලා. මුලින්ම කියන්න ඕනේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වුණම දෙයක් ඔයාට ඉෂ්ට වෙනවා. ඒක මෙහෙමයි. සමහර විට ඔයා අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙන දෙයක් ඔයා අවුරුදු ගාණක් ඒ දේ try කරපු දෙයක් විදේශ ගමනක් වෙන්නත් පුළුවන් කියලා තමයි පෙන්වන්නේ. ගොඩක් දුරට ගොඩක් අයට විදේශ ගමන් සාර්ථක වෙනවා. හිතන්නේවත් නැති වෙලාවක මේ දී කාලය ඇතුළත ලොකු කාලයක් යන්නේ නැහැ. මේ හරියම පොඩි කාලයක් ඇතුළත ඔයාගේ විදේශ ගමන සාර්ථක වෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම මේ කාඩ් එකෙන් කියන්න පුළුවන් ඒ විදේශ ගමන හෝ ඔයාගේ ගන්න ඔයාට ලැබෙන දේත් එක්ක ඒ මොකක් හරි ඔයා ආසාවෙන් හිටිය දේත් එක්ක ඒක ලැබෙනකොට ඔයාට දෙයක් නැති වෙනවා කියලා පෙන්නනවා. එතනදී ඔයා චුට්ටක් කල්පනා කරනවා මම මොකද්ද මේකෙන් තෝරගන්නේ කියලා. මම ඔයාට කියන්නේ ඔයා බලාපොරොත්තු වුණ දේ ඔයා මෙච්චර කාලයක් මහන්සි වුණ දේ ඔයා ආසාවෙන් හිටිය දේ තෝරගන්න කියලා. මොකද ඔයාට තෝරගන්න වෙන්නේ අනිත් දේ නම් එතන ඔයාට දුකම විතරයි කියලා කියන්න ඕනේ. නිසා මේ එන අවස්ථාව තෝරගන්න ඔයාට මේ අවස්ථාව විතරයි එන්නේ කියලා කියන්න ඕනේ. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. අලුත් ජොබ් එකක් වෙන්න පුළුවන්, විදේශ ගමනක් වෙන්න පුළුවන්, අලුත් සහකරුවෙක් වෙන්නත් පුළුවන්. ඒක මන් දන්නේ නැහැ. කොහොම හරි ඔයාට බලාපොරොත්තු හිටිය දෙයක් ඉෂ්ට වෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා සිංගල් කෙනෙක් නම් මේ වෙනකොට ඔයා
බ්‍රේක් අප් එකකට පස්සේ අවුරුදු ගාණක් හරි කොහොම හරි ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාට ආදරය බලාපොරොත්තු හිටියනම් ඔයාට ආදරය කරන්න කෙනෙක් ඉනවා කියලා කියන්න පුළුවන්. හැබැයි චුට්ටක් ඔළුව කල්පනා කරන්න අර සමහර විට එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක්ට ඔයාට හිත යන්න සහ ඔයාගේ ආදරය බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්. ඒකෙන් කවුද ඔයා තෝරගන්නේ කවුද ඔයාට සුදුසු කියන එක ඉස්සෙල්ලා චුට්ටක් හොඳට අධ්‍යයනය කරන්න. එයාලත් එක්ක කතා බහ කරලා කාලයක් එකපාරට තීරණයක් දෙන්න එපා. කාලයක් කල්පනා කරලා බලලා තීරණයක් ගන්න කියලාත් අනිවාර්යෙන් ඔයාලට මම මතක් කරනවා. මොකද එහෙම නැති වුණොත් පහුගිය කාලේ ඔයා ආදරේ හින්දා දුක්ින්ද නේ කඩම් වැටුණානේ. ඔයාගේ හැමදේම ඔයා නැති කරගෙන දැන් හිමින් ගොඩ නැගීගෙන එනවා. හිත හිමින් හදාගෙන තියෙනකොට ආයෙක නැති කරගන්න එපා. එහෙනම් හොඳට කල්පනා කරන්න. එකපාරට ආදරේ කියලා ආවට ඒක බාර ගන්න එපා. චුට්ටක් හිතලා බලලා තීරණයක් ගන්න කියලා තමයි කියන්න ඕනේ සිංගල් අයට. අපි මේ වෙලාවේ එෆයා එකක් තියන අයටත් කියමු පොඩ්ඩක් විශේෂම පණිවිඩයක්. ඔයාගේ ආදරේ රැක ගන්න. ඔයා බොරුවට යාව සැක කරන්න එපා. ඔයා මෙච්චර කාලයක් යාව සැක කර හිටියානම් බොරු දේවල් වලට. මං කියන්නේ මේ එයා ඔයාව රවට්ටනකොට ඒක වැස් දෙකින් දැක ඒවා විශ්වාස නොකර ඉන්න කියන එක නෙමෙයි. මම මේ කියන්නේ ඔයා දන්නවා නම් මේක බොරු දෙයකට තමයි වරන් වෙන්නේ. බොරු දෙයකට තමයි යාව සැක කරන්නේ. බොරුවට තමයි මම යාව හිර කරන් ඉන්නේ කියන එක දන්නවා නම් විතරක් එයාට ඒකම කරන්න එපා. එයා ඉක්මනින්ම තීරණයක් ගනී කියලා කියන්න ඕනේ. ඔයාගේ ආදරය රැක ගන්න. ඔයාට තියෙන්නේ අවංක ආදරයක්. මම මේ කියන්නේ බොරු කරන අයට නෙමෙයි. ඔයා බොරුවට රණ්ඩු වෙන අයට මම මේ කියන්නේ. ඔයාගේ හිත දන්නවා එයා ඔයාට ඇත්තටම ආදරේ. හැබැයි ඔයා බොරුවට තමයි ආව සැක කරන්නේ කියලා. හරි මම දන්නවා. ඔයා ආදරේ නිසා තමයි සැක කරන්නේ. හැබැයි ඕනකට වඩා සැක කරාම එයාට ඔයත් එක්ක ඉන්න එක එපා වෙනවා. එහෙම වුණොත් එයා තීරණයක් කරන් ඔයාගෙන් අයින් වෙන්න ඉඩ තියෙන නිසා ඔයාගේ ආදරේ රැක ගන්න මේ දවස් ටික හරිය කල්පනාවෙන් එයාත් එක්ක කතා කරන ඔයාගේ කටින් පිට වෙන වචනේ උඩට කල්පනා කරලා පිට කරන්න. බැරි වෙලාවත් ඔයා එයාත් එක්ක කතා කරගෙන ඉන්නකොට ඔයාට තරහ යාගෙන එනවා නම් එයාට මොන හරි දෙයක් කියන්න හිතෙනවා නම් ඉක්මනින්ම කෝල් එක කට් කරන්න. ඉක්මනින්ම එතනින් ඉවත් වෙන්න. එහෙම කරලා කොහොම හරි ඔයාගේ කටින් පිට වෙන වචනේ නවත්ත ගන්න බලන්න. මොකද ඔයාගේ කටින් වචනයක් පිට වුණොත් ඒක හපව ගන්න බෑ. එයාගේ හිත රිදෙන්න පුළුවන්. එයා ඔයාව දාලා යන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගේ ආදරේ පරිස්සම් කරගන්න. මේ වෙනකොටත් ඔයා මොකක් හරි යත් එක්ක මේ වීඩියෝ එක බලනකොට ඊයේ දවසේ දැන් දවස් දෙකක් යනකොට ඔයා මොකක් හරි එකකට ප්‍රශ්නයක් ඇති කරගෙන ඉන්නේ බොරු දෙයකට මං කියන්නේ. ඔය ඉක්මනින්ම එයාගෙන් සමාව ගන්න. ඔයාගේ ලොකුකම අයින් කරලා එයාගෙන් සමාව අරන් එයාත් එක්ක සෙටල් වෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද ඔයාගේ ආදරේ වට නැති වෙන්න ඉඩ තියෙනවා. හරිද? මේක නෙගටිව් දෙයක් නෙමෙයි මම කියන්නේ. නෙගටිව් වෙන්න තියෙන දේ පොසිටිව් කරගන්න කියලා තමයි මම මේ කලින් ඔයාලට කියන්නේ. එහෙම නැතුව ඔයා අනේ මගේ ආදරේ මට නැති වෙනවනේ කියක ඉන්න එපා. ඒක කලින් වළක්ව ගන්න තමයි මම මේ ඔයාලට මේ පණිවිඩය දෙන්නේ. ඉතින් විශ්වයෙන් ඔයාලට මේ පණිවිඩය දීලා ඔයාගේ ආදරේ රැකගන්න කියලා කියනවා නම් ඇයි ඔයා ඒක නොකරන්නේ? තරහ ගන්න එක චුට්ටක් අඩු කළා මේ දවස් ටිකට හරි ඉවසීමෙන් එයාත් එක්ක ඉන්න. ඒක තමයි මේ ආදරේ කරන අයට දෙන්න තියෙන විශේෂ පණිවිඩය. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝටම මේ වීඩියෝ බලන හැමෝටම සමස්තයක් විදියට විශ්වයෙන් කියනවා ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඔයාගේ මුදල් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ඉක්මනින් විසඳෙනවා. මොකක් හරි මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් ඉක්මනට එනවා. ඔයා හිතේ ඉන්නවා නම් මට මේ වෙලාවේ මේකට කොහොමද මුදල් හොයාගන්නේ කියලා ඔයාට ඒකට පාරක් හැදෙනවා කියලා කියනවා. මොකද හිතා ගන්නවත් බැරි විදිහට ඒවා හිතුවේ නැති විදිහට වඩා මුදල් ලැබෙනවා. ඒක මම කියන්නේ කොහෙන්වත් මේ මුදල් නිකම්ම වාතට එනවා නෙමෙයි. ඔයා හිතපු නැති පැත්තකින් වාට මේ මුදල් ඒ ඕන වෙලාවට ලැබෙන්න සලස්සනවා කියලා විශ්වෙන් වාට කියනවා. ඉතින් මේ හැමදේම ලබා ගන්නවා පොසිටිව් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම නෙගටිව් වෙන්න එපා. කිසිම වෙලාවක මොන ප්‍රශ්නේ හිතේ තිබ්බත් පොසිටිව් වෙන්න. ඔයාගේ මනස හදාගන්න. ඒ මනස හදාගත්තට පස්සේ අපිට
ලබා ගන්න බැරි දෙයක් නෑ. අපිට හැම දෙයක්ම ලැබෙනවා මේ විශ්වයෙන්. අපිට හැම දෙයක්ම ලැබෙනවා. ඒ නිසා ඒ විශ්වාසය තියාගෙන ඉන්න. හැමතිස්සෙම පොසිටිව් වෙන්න. හැමතිස්සෙම හැමෝටම උදව් කරන්න. වචනකින් හරි උදව් කරන්න. හිතෙන් හරි උදව් කරන්න. කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යා කළාට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්න එපා. තරහ ගන්න එපා. ඔයාට කතාවක් තියෙනවනේ ඔයා ඉදිරියේ කොහොමුවෙක් හරි මැරෙන්න යනවනම් එයාව බේරගන්න කියලා. ඔයා හිතන්නේ නැති වුණාට ඒ චූටි සතෙක් වුණාට ඒක ජීවිතයක්. ඉතින් එහෙම කෙනෙක් බේරගත්තාම ඔයා ජීවිතයක් බේරගත්තා සමාන පිනක් ඔයාට ලැබෙනවා. ඉතින් පින් වැඩම කරන්න. පුළුවන් තරම් ඔයාගේ ආගම අනුව මේ කාලේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ කාලේ විතර නෙමෙයි. ඔයා මේ දවස්වල ඔයාට ලැබෙන්න තියෙන දේවල් ලබා ගන්න. ඔයාගේ ආගම අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. බුද්ධ ආගම කෙනෙක් නම් බෝධි පූජා තියන්න. හිත සංසුන් කරගන්න. පුළුවන් හැම වෙලේම අනිත් අයට උදව් කරන්න. සල්ලි වලින් විතරක් නෙමෙයි අපි යට අනිත් අයට උදව් කරන්න පුළුවන්. අපේ වචනකින් උනත් අනිත් අයගේ හිත සුවපත් වෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අද වීඩියෝ එක ඉවර කරනවා. චූටි වීඩියෝ එකක් කියලා පටන් ගත්තා ටිකක් දිග වුණා. හැමදේම කියන්න ඕන නිසා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් මට මැසේජ් එකක් දාන්න. ඊටම සාධාරණ මුදලකට ප්‍රයිවට් රීඩින් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ඕනම ප්‍රශ්නයකට. ඉතින් WhatsApp පැත්තට එන්න කියලාත් ආදරෙන් ඉල්ලන ගමන් මම නවතින්නම් අලුත් වීඩියෝ එකක් එක්ක නැවත හමු වෙනකම්. ඉතින් එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ආදරෙන් කියනවා.